අයිබෝන් ඉන්දික ආයිබෝවන්. බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට අපි අලුත් මාතෘකාවක් අදත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවතින කාල වකවානුවේ ලංකාවේ මේ අපි දැක්කාම නිවුස් වල බොහෝ දුරට මේ රාජ්‍ය ශාස්ත්‍රයේ දැන් මේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා වැඩි කාලයක් නැහැ. දින 100ක් පැන්න විතරයි මං හිතන්නේ. වැඩි පඩි ඉල්ලනවා. ඈ එතකොට මේ අලුත් බදු ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා රජය සහ තිබිත්ති බදු ප්‍රතිපත්තිය පොඩ්ඩක් සමාලෝචනය කරලා වෙනස් කිරීම වලට භාජනය කරා අවම මට්ටම බදු අය කළ යුත්තේ කොහේද යන පදනම તો රජය නමුත් මේ පදු පදනම වැඩි කරගන්න තමයි දැන් උත්සාහ කරන්නේ. එතකොට මේ ආශ්‍රිතව කතා කරනකොට අපි සමස්තය අපි බැලුවොත් ඉන්දික රාජ්‍ය යන්ත්‍රණය තුල මිලියන 1.3ක් අපේ රාජ්‍ය සේවකයෝ වැඩ කරනවා ලක්ෂ 13කට ආසන්න සහ ඊට වැඩි වෙන්න පුළුවන්. එතකොට පෞද්ගලික අංශේ මිලියන මං හිතන්නේ 7ක්, ඒ කියන්නේ ලක්ෂ 70ක් විතර වැඩ කරනවා. එතකොට රාජ්‍යාන්ත්‍රයේ වැඩ කරන සේවකයාගේ වැටුප් තල අනුව මං හිතන්නේ ඉහළම ආදායම් ලබන ප්‍රමාණය ඉතාම අඩුයි. අඩු මට්ටමක ඉන්නේ. ඒ වගේම ඒ බදුදායකත්වයේ ආදායම් බදුදායකත්වයේ ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි රටට අපයන්නේ. නමුත් අපි බැලුවොත් පෞද්ගලික අංශය මිලියන 7ක් වැඩිපුර බදු ආදායම්ට දායකත්වය ලබන්නේ මේ ආර්ථිකය ඔසවාගෙන තියෙන්නේ මේ පෞද්ගලික අංශය. ව්‍යවසායකයා බදු ගෙවන අතර ව්‍යවසායකයාගේ ආදායම් බදු ගෙවන අතර ඒ ව්‍යවසායකයා යටතේ වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයා ආදායම් බදු ගෙවන අතර ආර්ථිකයේ පවත්වාගෙන යාමට දායකත්වය ඒ කියන්නේ ජොබ්ස් එම්ප්ලොයිමන්ට් නිර්මාණය කරන අතර තව ලාභිකුත් ලබාගෙන තවදුරටත් ඒ වෙළඳ පොළ තමන්ගේ ව්‍යාපාර වැඩි කර ගමින් ආර්ථිකයට දැඩි දායකත්වයක් සපයනවා, ආර්ථිකය උසුලාගෙන ඉන්නවා කිව්වොත් නිවැරදි. ඉතින් මේ රාජ්‍ය සේවය කරන්නේ විවිධ අත්‍යවශ්‍ය සේවා මේ ආර්ථිකයට අවශ්‍ය දේවල් සැපයීම. ඒ සඳහා බදු වලින් ගන්න ආදායම් පඩි විදියට තමන් ලබා ගන්නවා අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, විදුලිය ආකාරයේ රේල්වේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රවල ගත්තාම. ඉතින් මෙහෙම යන ගමනේ කොච්චර සාධාරණද මේ පඩි ඉල්ලීම එක ප්‍රශ්නයක්. මොකද පෞද්ගලික අංශයේ සේවකයා උද්ඝෝෂණය කරන්නේ නැත පඩි ඉල්ලලා. නමුත් රජයේ තීරණය කරන වැටුප් සහ වැටුප් වලට අදාළ බදු පෞද්ගලික ව්‍යවසායකයා ඒ කම්පැනි ඒ ව්‍යවසායකයෝ උද්ඝෝෂණය නොකරම ගෙවනවා. ඒක තමයි ක්‍රමවේදය. ඒ ව්‍යවසායකයා ඒකට අනුගත වෙලා තමන්ගේ බිස්නස් ස්ට්‍රැටජි එක හදනවා. ඉන්දික මහත්මයා මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 6ක් පමණ මං හිතන්නේ ඔබ කළමනාකරණය කරන අවුරුදු ගානක තියෙන මූල්‍ය දැනුම එක්ස්පර්ටයිස් පාවිච්චි කරලා මට කියන්නකෝ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මහින්ද ඇත්තෙන්ම ගත්තොත් රාජ්‍ය සේවකයා විශේෂයෙන්ම ෆයිට් කරන්නේ පඩි මදි කියලා. ඒ රටේ ජීවන වියදම වැඩි. ඒ වගේම මිනිස්සුන්ට හරි අපහසුයි ජීවත් වෙන්න, තමන්ගේ එදිනදා වියදම් පිට කරගෙන යන්න අපහසුයි. එතකොට මෙතනදී බලය තියෙන යම්කිසි කේවල් කිරීමේ හැකියාවක් තියෙන වෘත්තිකයන් කෙසේ හෝ තමන්ගේ පඩි වැඩි කරගන්න උත්සාහ කරනවා. එසේම එහෙම කේවල් කිරීමේ හැකියාවක් නැති වෘත්තිකයන් බොහොම අපහසුතාවයකට පත් වෙනවා. මෙතනදී අපි බලන්න ඕනේ රාජ්‍ය සේවකයන් ඔබ සඳහන් කළ විදිහට 1.3 මිලියන් හෝ ඊට වඩා වැඩි ගණනක් හිටියා. නමුත් මේ රාජ්‍ය සේවකයන් ගත්තොත් මෙතනින් අඩුම තරමින් කිසිම විදිහට තමන්ගේ පඩියට අමතරව වෙනමම ආදායමක් නීතිකයෝ හෝ අනීතිකව ලබා ගැනීමට බැරි වෘත්තිකයන් ලංකාව තුල සහ ලෝකයේ තුල පවතින රාජ්‍ය සේවය තුල පවතිනවා. සමහර වෘත්තිකයන් සමහර රාජ්‍ය සේවයන් තියෙන උන්ට අතිරේක ආදායම් ලබා ගන්න පුළුවන් තමන්ගේ වැටුපට පඩියට අමතරව.
සමහර වෘත්තිකයන් තියෙනවා ඒවට එහෙම ලබා ගන්න බෑ. ඉතින් එතකොට ওই තත්ත්වයක් යටතේ කේවල් කිරීමට හැකියාවක් තියෙන ඒ වගේ රජයට විශේෂ බලපෑමක් කරන්න පුළුවන් පාර්ශවයන් රජයට බලපෑමක් කරලා වැටුප් වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. මෙතනදී අසරණ භාවයට පත් වෙන්නේ එහෙම කේවල් කිරීමට හැකියාවක් නොමැති රාජ්‍ය සේවකීන්ට කොහොමද තමන්ගේ පඩි වැඩි කරගන්නේ කියලා. එක එක වෘත්තීන් අපි විස්තරාත්මකව බැලුවොත් ඒ සෑම වෘත්තියන් සඳහාම රාජ්‍ය සේවය තුළ නීතිකව හෝ අනීතිකව යම්කිසි මුදල් earn කරනවා කියන්නේ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් පවතින වෘත්තීන් තියෙනවා. හැකියාවන් තියෙනවා. ඉතින් ඒ වගේ වෘත්තීන් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් රජයේ වැටුපෙන්ම විතරක් ජීවත් වෙන අයට බොහොම අපහසුයි. ඉතින් මේ වගේ වෙලාවක ඇත්තෙන්ම කරන්න ඕනේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන රාජ්‍ය සේවකයන්ට දෙන්න පුළුවන් වූ සාධාරණ වැටුපක් දෙන එක තමයි රජයක් විසින් සිදු කරන්න ඕනේ. මෙතනදී කේවල් කිරීමට නොහැකි කට්ටිය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ මිනිස්සු හැමදාම දුක් විඳිනවා. මොකද කිසිම කේවල් කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි සමහර රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ගන්න පුළුවන්. සමහර රාජ්‍ය නිලධාරීන්ට නොඑක් මාර්ග වලින් තමන්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. අපි දන්න සමහර වෘත්තීන් තියෙනවා මේ මිනිස්සු බොහොම විශාල ප්‍රමාණයක් ධනෙ රැස් කරලා තියෙනවා තමන්ගේ නිල බලය පාවිච්චි කරලා. ඒ තමන්ට ලැබෙන වැටුපට වඩා වැඩි වියදම් ප්‍රමාණයක් වත්කම් හොල්ඩර් වේවා තමන්ගේ එදිනදා ජීවන ගමන පවත්වාගෙන යාමට හෝ වේවා මේ මිනිස්සු වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ කොහොමද? තමන්ගේ වැටුපට අමතරව ලබා ගන්න අනෙකුත් නීතිමික සහ අනීතිකම ක්‍රමවල. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ කරගන්න පුළුවන් අනීතිකව හම්බ කරන්න පුළුවන් මාර්ග වහන්නත් ඒ වගේම කිසිම කේවල් කිරීමේ හැකියාවක් නොමැති සේවකීන්ට නිසි වැටුපක් ලබා දීමක් තමයි රජයක් විසින් කළ යුතු. මේ සඳහා ඇත්තෙම රජයට ආදායමක් ඕනේ. අපි මේක මධ්‍යස්ථ බලන්න රජයට ආදායම. ඉතින් රජයට ආදායම වැඩි කරගන්නා වූ ක්‍රමයන් පිළිබඳව රජයන් තමන්ගේ out of box thinking කියලා කියන්නේ අපේ සාමාන්‍ය හිතන විදියට අමතරව විවිධ නව්‍ය සිතුවිලි තුලින් නව්‍ය උපාය මාර්ග තුලින් රටේ ආදායම වැඩි කර ගන්නා වූ බදු ආදායම හෝ වේවා වෙනත් ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයන් හඳුනාගත යුතුයි. එහෙම හඳුනා ගැනීමට රාජ්‍ය නිලධාරියා බොහෝම දක්ෂ විය යුතුයි. දැන් ඇත්තෙන්ම රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයන් වල ඉන්න නිලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම තමන්ගේ ඔකට අපි කියනවා out of box thinking කියලා. ඒ ක්‍රමවලින් මොකක් හරි ක්‍රමවේදකින් හිතලා බලලා රජයේ බදු ආදායම වැඩි කරගන්න නිකුත් ආදායම වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඕක තමයි. ඉතින් ඒක දැන් ඔබතුමා සඳහන් කරා පෞද්ගලික අංශය ප්‍රොෆිට් ලාභ ලබනවා. සේවකයනුත් බදු ගෙවනවා රජයට. ආයතනත් බදු ගෙවනවා. අන්තිමේදී ලාභයකුත් තියෙනවා. කොහොමද ඇයි මේ ඉන්නේ? ඒකට හේතුව මයින්ද ඇත්තෙම පෞද්ගලික අංශයේ ඉන්නේ ඇත්තෙම දක්ෂයෝ. මේ මිනිස්සුන්ට රැකියාව තුළ රැඳී සිටීමට නොහැක හරි දක්ෂතාවයක් නොමැතිනම්. මේ රාජ්‍ය සේවය තුළ එහෙම දක්ෂයෝටම කියලා නෑ. සමහර දක්ෂතාවය නොතිබුණත් තමන්ගේ මාසික පඩි අරගෙන ඉන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඒ ශේෂ්ත්‍රවල තමන් කරන සේවය තුළ උපරිම දායකත්වයක් ලබා දෙන්න ඕනේ. බොහොම හොඳයි. හරිම කාරණේ පැහැදිලි. එතකොට මේක කාලයක් තිස්සේ සිදුවුණු ක්‍රියාදාමයන් වල ප්‍රතිඵලයක් විදියට සමහරක් වෙලාවට මේ රාජ්‍ය අංශයේ සිදුවන ආයතනවල කඩාවැටීම සහ ඒ කළමනාකරණයේ දුර්ලභකම් මේ වෙනකොට ඉස්මතු වෙමින් පවතිනවා. මොකද අපි පෞගිය කාලේ දැක්කම මේ කෝප් කමිටු වාර්තාවේ ඒ වීඩියෝ දැක්කම අපිට පේනවා මේ රාජ්‍ය අංශවල සියන නිලධාරීන් ඉතා මුහුකුරා ගිය නිලධාරීන් මැදිවියෝ ඊට ඉක්මවා ගිය නිලධාරීන් කොපමණ ආකාරයේ වගකීම් විරහිත ක්‍රියාදාමයන් වලට ලක් වෙලා තියෙනවද?
පැටලිලා තියෙනවද බලෙන් හෝ බලෙන් නැතුව කාගේ බල කිරීමකට හෝ බල කිරීමකට නැතුව සුව කැමැත්තෙන් සහභාගී වෙනවා තියෙනවා කියලා අපිට පේනවා යම් කිසි ආයතනවල මේ විමර්ශනයන් වලින් අනාවරණය කරුණු කාරණා බලපුවම එතකින් පෙන්නුම් කරන්නේ පෞද්ගලිකාංශයේ මේ යහපත් විදියට කරුණු කාරණා දැනගෙන ඒ මිනිස් ඒ පෞද්ගලිකාංශයේ යහපත් විදියට කළමනාකරණය කර ගැනීම සඳහා කම්පීටන්සි ෆ්‍රේම්වර්ක් එක යටතේ රෙක්රුට් කිරීම බඳවා ගැනීම සහ ඒ ආයතනය තුළට ඒ සේවය ලබා ගැනීමට කටයුතු කරන අතර රාජ්‍ය සේවය තුළ අතීතයේ ඉඳන්ම මේ කම්පීටන්සි ෆ්‍රේම්වර්ක් එකේ දුර්වලතාවයක් තියෙනවා කියන එක අපිට දැන් පැහැදිලි වෙනවා. මොකද මේ බඳවාගත්ත පුද්ගලයන් තමයි ඒ ආයතන මෙච්චර කල් කළමනාකරණය කරගෙන මේ තත්ත්වයට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් පෙන්නුම් කරන්නේ අපි යම්කිසි කතා බහක් ඇති කරගත යුතුයි මේ රාජ්‍ය සේවයේ තුළට බඳවා ගන්න සියලුම ශේස්ත්‍ර ආවරණය විදිහට බඳවා ගන්න ක්‍රමවේද තුල හරියාකාරයේ නිවැරදි පුද්ගලයා බඳවා ගන්නවද? ඒ බඳවා ගැනීම තුලින් රාජ්‍ය සේවයේ මොකද පුද්ගලයා තමයි අවශ්‍ය රටක ආයතනයක ඉදිරියට ගෙනියන්න. පෞද්ගලික අංශයේ ඒක ඔප්පු කරලා පෙන්නලා තිනවා. ප්‍රවාහන ශේස්ත්‍රය, වරාය ශේස්ත්‍රය, ලොජිස්ටික්ස්, සප්ලයි චේන්, ෆයිනෑන්ස්, බැංකින් අපි ඔය ඔක්කොම ශේස්ත්‍ර ගත්තාම පෞද්ගලික ශේස්ත්‍රය ඉතාම වර්ධනයකට දැන් ලක් වෙලා තිනවා ලංකාවේ. දැන් මේ වෙනකොට මේ රාජ්‍ය ස්ථාවරත්වයත් එක්කම පෞද්ගලික අංශයේ තියෙන දායකත්වය වැඩි වෙලා ආර්ථික වර්ධනය 100% යනවා කියලා IMF පුරුකතන කරලා තියෙනවා. එතකොට මේ රාජ්‍ය සේවයේ තියෙන නිෂ්පාදනය වැඩි කිරීමක් නෙමෙයි මේ පෞද්ගලික අංශයේ තියෙන දායකත්වය. එතකොට මම කෙලින්ම අහනවා ඔබගේ දැනුම අනුව සහ මේ කියවීම අනුව රජයක් විසින් නව්‍යාකාරයට කුමන ආකාරයේ පියවරවල් මේ බදු කරන්නේ බදු දැන් අපිට තියෙන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ලෑන්ඩ් රෙවනියු එක ඩිපාර්ට්මන්ට් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ රාජ්‍ය නිලධාරීන් ඇත්තටම විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් ලැබලා හොඳ කියවීමක් ලැබලා විභාගයක් පාස් වෙලා රටවල් වලට ගිහිල්ලා ට්‍රේනින් වෙලා මම දන්නවා විවිධ රටවල් වලට ස්කෝලර්ෂිප්ස් යටතේ ගිහිල්ලා මේ සිස්ටම්ස් බලලා ඇවිල්ලා තමයි මේ සේවය කරලා හොඳ තත්වයකට දැන් මේ ආදායම එකතු කර ගැනීමෙන් පවතින්නේ මූල්‍ය නීති යටතේ. නමුත් අපි ඊළඟ අධීරට යා යුතුයි. ගොඩාක් දුරට ටැක්ස් පදනම වැඩි කරගත යුතුයි. හැබැයි ඒ ටැක්ස් පදනම වැඩි කරගන්නකොට ඒ සාධාරණ ටැක්ස් එකන සාධාරණ බදුකරණයකුත් අපි ස්ථාපිත කළ යුතුයි. අපි දැක්කා පෞද්ගලික අංශයේ විශාල ව්‍යාපාර අපි ඔය කියන සමහර ව්‍යාපාර මේ ඩෙමිරට්ස් ගුඩ්ස් ඒ කියන්නේ ඩිමෙරිට්ස් ගුඩ්ස් නිෂ්පාදනය කරන විශාල වශයෙන් ඒ කියන්නේ ටොබැකෝ ඒ වගේම ඇල්කොහොල් ඒ හා සම්බන්ධ ඩිමෙරිට්ස් ගුඩ්ස් රටට ඩිමෙරිට්ස් තමයි ලබා දෙන්නේ ඒ ගුඩ්ස් වලින්. නමුත් පාරිභෝගිකයා ඉල්ලුම කරනවා නම් ඒක සපයනවා ආර්ථිකයක. ඒක තමයි න්‍යාය සහ ප්‍රායෝගිකත්වය. ඉතින් මේ වගේ ආයතන ගොඩාක් ටැක්ස් පැහැර ඇරලා තිනවා. ගොඩාක් ටැක්ස් බදු කරන්නේ පැහැරලා ඇරලා තිනවා. විශාල ව්‍යාපාර දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාර දේශපාලනයේ ඉන්න අයගේ ව්‍යාපාර බදු පැහැරලා තියෙනවා. ඉතින් යම්කිසි ආකාරයකට බදු විතරක් නෙමෙයි ණය පැහැරලා තියෙනවා බැංකුවල. විශාල ගණන්. නමුත් මේවා නීති ක්‍රාමයකට ගෙනල්ලා ඇයි මේවා ක්‍රියාත්මක කරන්න බැරි? මොනවද අපිට කරන්න පුළුවන් නව්‍ය ආකාරයේ ක්‍රම කියන පිළිබඳව මම ප්‍රශ්න යොමු කරනවා ඔබතුමාට. මහින්ද ඇත්තෙන්ම ඔබතුමා පැහැදිලි කළ ආකාරයට රජයේ පෞද්ගලික අංශයේ නොයෙක් ව්‍යාපාර විසින් රජයට බදු ගෙවන ප්‍රමාණයන් හරිම බදු ප්‍රමාණය ගෙවනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. හරිම බදු ප්‍රමාණය ගෙවන කියන ප්‍රශ්න. සමහර ව්‍යාපාර මුදල් වලින්ම ගනුදෙනු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර කැසිනෝ ආයතන ගත්තොත් කැසිනෝ ආයතන වලට මුදල් ලබා දෙන්නේ චෙක්පත් වලින් නෙවෙයි. කැසිනෝ ඒ වගේම සමාජශාලා රාත්‍රී සමාජශාලා ඒ වගේ ආයතන වලට ආදායම ලබා දෙන්නේ මුදල් වලින්. ඒ අදාළ සමාජශාලා වලට විනෝද වීමට පැමිණෙන පුජ්‍යලයන්. එතකොට මෙම ලැබෙන මුදල් සම්පූර්ණයෙන්ම මෙයාලා ගිණුම්ගත කරන්නේ නැහැ. මෙයාලා මොකද කරන්නේ මේ දැන් සාමාන්‍යයෙන් සමාජශාලා සහ කැසිනෝ වගේ සමාජශාලා වලින් බදු අය කරන ප්‍රතිශතය සාමාන්‍ය බදු ප්‍රතිශතයට වඩා වැඩි. 45ක් විතර අය කරනවා. මෙයාලා කරන්නේ මහින්ද ඉතින් මේ
ලැබෙන මුදල් සියල්ලම මුදල් ප්‍රමාණය ගිණුම්ගත කරන්නේ නැහැ. මෙයාලා මේ ලැබෙන මුදල් ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් විතරයි ගිණුම්ගත කරන්නේ. ගිණුම්ගත කරන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් සැලරි සේවකයන් ගත්තත් මෙයාලා ගෙවන්නේ නීතිකව ගෙවන්නේ යම්කිසි අඩු ප්‍රමාණයක්. හැබැයි අර එකතු කරන මුදල් ප්‍රමාණය වෙනම ගිණුමකට තැන්පත් කරලා ඒ තැන්පත් කරන මුදල් වලින් සේවකයන්ට වෙනම වැටුප් ගෙවනවා. ඒකට සේවකයොත් හැපි වෙලා තියෙනවා, සතුටුයි. ආයතනයත් සතුටුයි. රජයට ලැබෙන බදු ආදායම අඩුයි. පළවෙනි කාරණාව. මේක බදු ක්‍රමානුකූලව පහර ඇරීමක්. කිව්වොත් හරි. ප්‍රමාණිකූලව පහර. දෙවෙනි ක්‍රමේ තමයි මහින්ද ඇත්තෙන්ම ලොකු ව්‍යාපාර සාමාන්‍යයෙන් බදු ගෙවනවා. සාමාන්‍යයෙන් එයාලට බදු වංචා කිරීමන තියෙන හැකියාව ටිකක් අඩුයි. හැබැයි ඒ වගේම පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ටත් බදු වංචා කිරීමට තියෙන හැකියාව අඩුයි. මිනිස්සුත් සියලුම දෙනා බදු ගෙවනවා. මෙතන බදු පැහැර හරින කොට්ටාසයක් ඉන්නවා මහින්ද රටේ තුල සිටින සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර. උදාහරණයක් විදිහට බලන්න අපි සාමාන්‍යයෙන් ටවුන් එකකට ගියාම ටවුන් එකක තියෙනවා නොයෙක් වෙළඳ ව්‍යාපාර. හાર્ඩ්වෙයාර් තියෙනවා, තොග වෙළඳ සැල් තියෙනවා, එළවලු වෙළඳ සැල් තියෙනවා, ඊට පස්සේ මාළු වෙළඳ සැල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මාළු වෙළඳ සැලක් ගත්තොත් මාළු වෙළඳ සැලක සාමාන්‍යයෙන් දෛනික ආදායම අඩුම තරමින් රුපියල් 25000ක්වත් ලබන සෑම ටවුන් එකකම තියෙන මාළු වෙළඳ සැලක්. ඒතර මාළු වෙළඳ ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ලාභය 50%ක්වත් අඩුම වශයෙන් තියෙනවා. ඒතර දෛනිකව මේ මාළු වෙළඳ ව්‍යාපාරේ අඩුම 12000ක් 15000ක ලාභයක් ලබනවා. මේ 12000 15000 කියලා කියන්නේ අපි 15000ක් ගත්තොත් දින 30ක් වැඩ කරොත් එයාලගේ ලාභය මාසයකට ලක්ෂ 6ක් වෙනවා. ලක්ෂ 6ක් කියලා කියන්නේ බදු ආදායමේ මට්ටමට යලි. ඔව්. කලින් බදු ආදායම තිබුණේ 100ට බදු ආදායම මට්ටම තිබුණේ ලක්ෂයයි. දැන් 1,50,000 කරනවා ලබන මාසෙ ඉඳලා. එතකොට මෙයාලා බදු ගෙවන්නේ නැහැමයි. එළවලු කඩයක් ගත්තත් මෙයාලට ওই සිද්ධියම තමයි තියෙන්නේ. තොග වෙළඳ සැලක් ගත්තත් මේ සිද්ධියම තමයි තියෙන්නේ. ලී විකුණන වෙළඳ සැලක් ගත්තත් මේ දෙයම තමයි තියෙන්නේ. ඒකට ලංකාවේ ගත්තොත් සාමාන්‍යයෙන් දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. මේ දිස්ත්‍රික්ක 25 සාමාන්‍යයෙන් අපි හිතනවා ලොකු ටවුන් අඩුම වශයෙන් ගත්තොත් අපි කොළඹ නුවර වගේ අතහැරලා ගත්තොත් සාමාන්‍ය ටවුන් තියෙනවා 4ක්වත් තියෙනවා එක දිස්ත්‍රික්කයක. ඒතකොට දිස්ත්‍රික්ක 4 25ට ටවුන් 100ක් තියෙනවා. ටවුන් 100ක්. ඊට පස්සේ ඔය වගේ ඔය ලොකු ටවුන් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ටවුන්ත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් ලංකාවේ පොඩි අපි කියලා කියන්නේ කඩවල් කියලා අපි කියන්නේ. ඒ වගේ කඩවල් සාමාන්‍යයෙන් තියෙනවා 1,50,000ක් ලක්ෂ 2ක් අතර තියෙනවා සාමාන්‍යයෙන් කඩවල් ගත්තොත්. මේ කඩවල් ලක්ෂ 2ක් තියෙන කඩවල් වලින් හරියට බදු එකතු කිරීමක් කරන්නේ නැහැ. මෙතන මේ කඩයක් කියලා මම සඳහන් කරේ මහින්ද රෙදි විකුණන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, තොග වෙළඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මාළු වෙළඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ වගේ ව්‍යාපාර. ඒක පුද්ගල හෝ හවුල්. ඔව් ගොඩක් දුරට ඒක පුද්ගල ව්‍යාපාර ෆැමිලියක පවුලක් විසින් තමයි මේගොල්ලෝ මේ ව්‍යාපාර කරගෙන යන්නේ. අපේ සෑම ටවුන් එකක මේ වගේ ව්‍යාපාර පවතිනවා. මේ ව්‍යාපාර වලින් කරන්නේ වර්ෂයේ අවසානයේ Tamanට බැංක් එකට ලැබෙන මුදල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් පදනම් කරගෙන ආදායම් බද්දක් හදලා රජයට යම්කිසි බදු මුදලක් ගෙවනවා රුපියල් 25ක් 30000ක් ලක්ෂයක් වගේ බදු මුදලක් ගෙවනවා වර්ෂයට. ඉතින් ඔය වගේ බදු මුදලක් තමයි ගෙවන්නේ. දැන් මෙතනදී බලන්න ඕනේ අපි කොහොමද මේ කට්ටියව ට්‍රැප් කරගන්නේ කියලා. කොහොමද මේ කට්ටිය අල්ලගන්නේ? මේක අල්ලගන්න හරි සරල ක්‍රමයක් තියෙනවා මම. දැන් මේක මේ අපි කල්පනා කරලා ගත්ත ක්‍රමයක්. මේක හරියට ඉම්ප්ලිමන්ට් කරොත් රජය හරියටම බදු දැලට මෙයාලා අල්ලගන්න පුළුවන්. මෙතනදී අපිට ආයතන 3ක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පළවෙනි එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහෙම නැත්නම් නගර සභා. දෙවෙනි එක PHI. ඒ කියන්නේ පබ්ලික් හෙල්ත් ඔෆිසර්ස්ලා. පබ්ලික් හෙල්ත් ඔෆිසර්ස්ලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඒ වගේම ගණකාධිකාරී. මෙන්න මේ තුන් ගොල්ලෝ හරියට එකතු වුණොත් මෙන්න මෙතනින් අපිට රජයට ගිලිහෙන බදු ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. කොහොමද එකතු කරගන්නේ? දැන් මහින්ද සාමාන්‍යයෙන් ඔය සෑම වෙළඳ ව්‍යාපාරයක්ම වෙළඳ සහතිකයක් ලබා ගන්න ඕනේ.
මේ වෙළඳ සහතිකය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ නගර සභාවෙන් හෝ ප්‍රාදේශ සභාවෙන්. මේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙළඳ සහතිකය ලබා ගන්නා වෙලාවේදී මේ නගර සභාව ප්‍රකාශ කරන්න ඕනේ ඔයාලගේ audited accounts ගේන්න කියලා. audited accounts කියලා කියන්නේ වරලක් ගණකාධිකාරිවරයෙක් හෝ AT accountant කෙනෙක් අනුමත කළ accounts ගේන්න කියලා කියන්නේ. මම කතාව සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න. එහෙම ගේන්න කියන්න ඕනේ. එතකොට එහෙම ගෙවලා එතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැත්නම් නගර සභාවේ සිටින නිලධාරීන් බලන්න ඕනේ රයිට්. මෙයා බදු ගෙවලා තියෙනවද? ඒ බදු ගෙවපු ඒ වගේ රිසිට්ස් ටික පෙන්නන්න කියලා බලලා ඉවරලා තමයි මේ වෙළඳ සහතිකය නිකුත් කරන්න ඕනේ. වෙළඳ සහතිකය නිකුත් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම වෙළඳ සහතිකයේ වාර්ෂිකව අලුත් කරන්න ඕන නිසා සෑම වෙළඳ ව්‍යාපාරයක්ම මොකක් හෝ ක්‍රමයකින් ගණකාධිකාරිවරයෙක් වලා accounts එකක් හදාගෙන ගිහිල්ලා වෙළඳ සහතිකය ගන්නවා. පැහැදිලිද? දෙවෙනි කාරණාව තමයි මේ වෙළඳ සහතිකයේ ගිහිල්ලා තම ව්‍යාපාරයේ ප්‍රදර්ශනය කළ යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එම නීතිය ගෙනාවට පසු අර PHI මහත්තයාට කියන්න ඕනේ නැත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීතුමාට කියන්න ඕනේ සෑම ව්‍යාපාරයක් තුළම මේ වෙළඳ සහතිකය ප්‍රදර්ශනය කර තිබේද නැද්ද කියලා පරීක්ෂා කරන්න. කිසියම් වෙලාවක එහෙම කිසියම් ව්‍යාපාරයක එහෙම ප්‍රදර්ශනය කරලා නොතිබුණොත් අදාළ වර්ෂයට වෙළඳ බදු නොගෙවා තිබුණොත් ඒ ව්‍යාපාරය මොකද්ද සීල් කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකයට බලය ලබා දිය යුතුයි. දැනට මං හිතන්නේ වෙළඳ සහතිකයක් තියෙනවා. නමුත් මේ බදු ගෙවනවද කියන නැත්ත සහතිකයක් කිසි කෙනෙකුට එහෙම බලන්නේ නැහැ මහින්. එහෙම බලන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි දැන් මේ accounts prepare කරන ගණකාධිකාරිවරුන් සහ වරලක් ගණකාධිකාරිවරුන්. එතනදී අදාළ වරලක් ගණකාධිකාරිවරුන් සම්බන්ධව පාදින ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනයත් ඒ වගේම ශ්‍රී ලංකා AT ආයතනයත් සමග සම්බන්ධ වී සියලුම ගණකාධිකාරිවරුන් නිසි විදියට බදු ගණනය කිරීමට ඔවුන්ට නිසි බලය ලබා දී ඔවුන් ආදායම් ගණනය කරන බදු ආදායම් ගණනය කරන පුද්ගලයන් ලෙස නීතිගත කරලා සෑම ව්‍යාපාරයක්ම මෙන්න මේ වරලක් ගණකාධිකාරී ආයතනෙන් හෝ AT ආයතනෙන් අපිට පුළුවන් ව්‍යාපාරයේ තියෙන වෙළඳ පිරිවැඩුම් මත මේ සීමාවන් දාන්න වරලක් ගණකාධිකාරිවරයෙක් නම් මෙන්න මේ සීමාවෙන් උඩ AT accountant කෙනෙක් නම් මේ සීමාවෙන් පහළ සියලුම ව්‍යාපාර විගණනය accounts හදලා විගණනය කරලා සහ තමන්ගේ සීල් එක ගහන්න තමන් සහතික කරන්න කියලා රජයෙන් නීතියක් ගෙනවා. ඒක ඔතෙන්ටිකේෂන් එකක් රජයට දෙන. එතකොට රජයේ තියෙන බදු නිලධාරීන්ට මේ ඔතෙන්ටිකේෂන් එක පාවිච්චි කරලා පුළුවන් මේ සම්බන්ධව ඒ දැන් නිකුත් කරලා තියෙන ටැක්ස් account එකක් තියෙනවා. අපි දැකලා තියෙනවා ටින් මං හිතන්නේ ටැක්ස් account එකේ නම්බර එක මේ හරියාකාරව ක්‍රියාත්මක කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ වගේ ක්‍රමවේද වලට ආපුවම. දැන් මම දැකලා තියෙනවා මේ වෙනකොට ඒ ටැක්ස් account එක නිකුත් කරාට මිනිස්සුන්ගේ කිසි නැමියාවක් නැහැ, වගකීමක් නැහැ. මම ටැක්ස් ගෙවිය යුතු පුද්ගලයෙක් කියන සම්බන්ධව ඒ නිසා ටැක්ස් account ටිෆින් ඒ තියෙන නම්බර එක ඔහේ තියෙන්නට අරිනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා බදුවට මහින්ද මෙතනදී මට highlight කරන්න ඕනේ දැන් මෙහෙම මේ වගේ සුළු ව්‍යාපාර වලින් මෙහෙම බදු එකතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ දැනට. දැනට සිද්ධ වෙන්නේ යම් කිසි ගණකාධිකාරිවරයෙක් එකතු වෙලා ව්‍යාපාරය සමග බදු අදලා ආදායම් බදු පන්තිවල යවලා තමන්ගේ බදු ගෙවීම සිදු කරනවා. නමුත් මේ වගේ මේක අපි ඇවරේජ් එකක් විදිහට අරගත්තොත් අපි දැන් කියමු එයි මේ ගෙවිය යුත්තේ කියලා. සමහර මේ ව්‍යාපාර කරන ආයතනවල අපි මහත්තුරු හිතන්නේ ඇයි අපි බදු ගෙවන්න ඕනේ? මොකටද මං ගෙවන්නේ කියන මානසික තත්වයෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි මහත්තුරුනේ මේ රටයක් ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම පාරවල් සහ අනෙකුත් යටිතල පහසුකම් ඔබතුමාලාගේ මේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා නොමිලේම ලැබලා දෙනවා. ඒ නොමිලේ ලබා දීමේ ඒ කෘතගුණය තමයි ඔය බදු ගෙවීමෙන් කළ යුතු වන්නේ මහත්තුරුනි.
සමහර කට්ටිය මගෙන් අහලා තිනවා අයිය අපි බදු ගෙවන්නේ මොකටද අපි පොඩි ව්‍යාපාර මොකටද ගෙවන්නේ මිනිස්සෙක් විදියට රටක ඉපදුනාම පුරවැසියෙකුට පොඩි වගකීමක් තියෙනවා තමන්ගේ ආදායමෙන් යම්කිසි ප්‍රමාණයක් මේ රජයක් විසින් නොමිලේ දෙන සියලු දේවල් වලට ලබා දීම සඳහා අන්න ඒ වගකීම තමයි මහතුරුනේ ඔබතුමාලා ඉටු කරන්නේ අන්න ඒ පණිවිඩය අපි මේ සෑම අවස්ථාවේ පුරවැසියෙක්ම බදු වක්‍ර බදු හෝ ඍජු බදු ගෙවීමට යටත් සෑම පුරවැසියෙක්ම. සෑම ඒ පුරවැසියෙක්ම නිසා සියලු වක්‍රබදු වැට් GST තියෙන එක මොකක් හරි මං හිතන්නේ වැට් තියෙන්නේ දැන් ඒක මිලදී ගැනීම වලින් සිදු වෙනවා ඒක ඊටාම අවම ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් නමුත් ආදායම් මට්ටම වැඩි නම් වඩා වැඩි මිලදී ගැනීම කරනවා නම් ඔන්න වැඩිපුර වැට් ගෙවන්නට වෙනවා ඒක සියලුම ජනතාවට පොදුයි නමුත් ඒකත් ප්‍රෝග්‍රසිව් ටැක්ස් එකක් වෙනවා මොකද වැඩිපුර වියදම් කරොත් වැඩිපුර ගෙවන්නට වෙනවා වැඩිපුර වියදම් කිරීම ආදායමට ෆංක්ෂන් එකක් කියන්නේ ශ්‍රිතයක් වෙනවා ඒ කියන්නේ ආදායම් තුලින් තීරණය වෙන දෙයක් වෙනවා බොහොම හොඳයි අපි දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා මේක මේ සාකච්ඡාව තුල දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්න කීපයක් තියෙනවා එකක් තමයි මේ නව්‍යාකාරයට තව දුරටත් තියෙන ඔප්ෂන්ස් මොනවද ඒ ක්‍රමවේද මොනවද අපිට හඳුන්වා දෙන්න පුළුවන් සහ මේ ක්‍රමවේද කවුරුත් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයනේ මං කලින් කිව්වා වගේ දැනට මේ කෝප් කමිටුවේ ඉන්න කරන මේ වාර්තාවලට අනුව මට හරි බයක් දැනෙනවා මොකද මේවා කරගන්න පුළුවන් වෙයිද යථාර්ථ මේ මහා පොළොවේ මොකද අන්න අර වගේ නිලධාරීන් තමයි තවදුරටත් ඉන්නේ ඒ සමහර ප්‍රශ්න දැක්කම hina වෙනවා වගේම අනන්ත හිතෙනවා මොකද මේ වගේ දේවල් මේ රටක මේ විශ්වවිද්‍යාලයක ගිය විශාල ප්‍රමාණයක ඉගෙනගත්ත ගමෙන් නගරෙන් ඔය විවිධ වූ විශාල පාසල් වලින් ආපු මහලොකුට කතා කරන මිනිස්සු මේ වගේ දේවල්ද මේ රටට කරලා තියෙන්නේ කියලා මගෙන්ම ප්‍රශ්න කරනවා මමම අන්න ඕක තමයි தત્ත්වය ඔය අනුව උත්තර දෙකක් මට ඕනේ එකක් තමයි මොකක්ද තවදුරටත් කරන්නට පුළුවන් සහ මේ කරන එක සාධාරණව හොරකමක් නැතුව අක්‍රමිතා නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද ඕක තමයි මගේ අවසාන ප්‍රශ්න මහින්ද ඇත්තෙන්ම මේ බදු එකතු කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටේ. ඉතින් මේක නිසා ඒ ක්‍රමය පුළුල් කරන්න. මෙතනදී අපි යෝජනා කරනවා ආයතන දෙකක් ඇත්තෙන්ම පිහිටවන්න ඕනේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කමිෂනර් ජෙනරාල්ට යටත්ව. එක ආයතනයක් තමයි ආදායම් බදු අධිකාරියක් පිහිටවන්න. එම ආදායම් බදු අධිකාරියට මේකයි අධිකාරියක් විතර පිහිටවලා දැනට තියෙන දෙපාර්තමේන්තුව දැනට කරගෙන යන වැඩ ටික කරගෙන යන ගමන් ආදායම් බදු අධිකාරියක් පිහිටවලා මේක සඳහා අපිට ගන්න පුළුවන් පෞද්ගලික අංශයේ හෝ හොඳට එක්ස්පීරියන්ස් එකක් තියෙන පළපුරුද්දක් තියෙන වරලක් ගණකාධිකාරිවරු 100 දෙනෙක් විතර 150ක් විතර අරගෙන රෙක්රූට් කරලා වසර ගානක පළපුරුද්දක් තියෙන කට්ටිය අරගෙන අදාළ නියම වැටුප් තලයන් වලට අරගෙන ඔවුන් ඔඩිට් කිරීමට ඒ කියන්නේ පෞද්ගලික අංශය ඔඩිට් කිරීමට ඔවුන් යවන්න ඕනේ මෙයාලා නිසි විදියට බදු ගෙවනවද කියලා බලන්න. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඒරියා බෙදලා දෙන්න. එතකොට පුළුවන් නිසි විදියට අදාළ ව්‍යාපාර බදු ගෙවනවද කියන එක පිළිබඳව රජයට ආය අදාළ ආයතන තේරුම් අරගෙන නිසි විදියට බදු අය කරගන්න පුළුවන්. යම් කිසි ආයතනයක නිසි විදියට බදු අය කරගන්නේ නොවැති නම් අදාළ අධිකාරිය විසින් ඒක ලිඛිතව අධිකාරිය විසින් ලිඛිතව කමිෂනර් ජෙනරාල් දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ වගේ බදු වංචාවක් සිද්ධ වෙලා දිනවා මෙයාලා මේ විදිහට බදු ගෙවන්නේ නැහැ. මොකද මම මේ අධිකාරියක් පිටවන්න කිව්වේ. මේකට ගන්න ඕනේ ප්‍රවීණයක්. එතෙම ප්‍රවීණයන් කියලා කියන්නේ බදුකරණය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන සුදුසුම කට්ටියක් තමයි වරලක් ගණකාධිකාරිවරු. වසර 10ක 15ක පළපුරුද්දක් තියෙන වරලක් ගණකාධිකාරිවරුන්ගෙන් 100කින් 150කින් සැදුම්ලත් ආදායම් බදු අධිකාරියක් පිහිටවලා එම අධිකාරිය හරහා සෑම ව්‍යාපාරයක්ම දිස්ත්‍රික්ක වශයෙන් ගිහිල්ලා ඔඩිට් කරන්න. ඔඩිට් කරලා යම් කිසි තැනකදී බදු වංචාවක් හෝ බදු අඩුවෙන් ගෙවීමක් සිදු කර තිබෙනවා නම් එය අදාළ ආදායම් බදු නිලධාරීන්ට කමිෂනර් ජෙනරාල්ට දැනුවත් කරන්න. කමිෂනර් ජෙනරාල්ට තමයි බදු අයත් කිරීමේ හැකියාව නීතිමය බලපෑම නීතිමය හැකියාව තියෙන්නේ. ඒ හරහා බදු එකතු කිරීම සිදු කරන්න ඕනේ. ඔය ඇවිල්ලා පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මහින්ද අපිට පුළුවන් දැන් රටේ ආරක්ෂාවට අපි දන්නවා බුද්ධි අංශයක් තියෙනවා. රාජ්‍ය ආරක්ෂක බුද්ධි අංශය.
ආරක්ෂාව වගේම ආදායමත් ඒ හා සමානව රටට වැදගත්. ඇයි රටට බැරි ආදායම් බුද්ධ්‍යංශයක් පිහිටවන්න. ආදායම් බුද්ධ්‍යංශයක් පිහිටපුවා වෙන්නේ ඒකට පරිලන නිලධාරීන් රෙක්රුට් කරගෙන බඳවගෙන පුළුවන් පුද්ගලයන් ව්‍යාපාරයන් බදු පැහැර හරින්නම් පිළිබඳ තොරතුරු රැස් කරන්න පුළුවන්. තොරතුරු රැස් කරන්න පුළුවන්. දැන් ගත්තොත් ආරක්ෂක සම්බන්ධයෙන් පවතින බුද්ධි නිලධාරීන් කරන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු එකතු රැස් කළා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට හරි අදාළ ඒ කටයුතු කරන නිලධාරීන්ට යොමු කරලා අදාළ ආරක්ෂාව සම්බන්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ආදායම සම්බන්ධ බුද්ධි අධිකාරියක් පිහිට විවොත් මහින්ද අනිවාර්යයෙන්ම ඒක තුලින් කවුද බදු ගෙවන්නේ නැත්තේ? කවුද වැඩිපුර ආදායමක් ලබන්නේ නැත්තේ? කොහොමද මේ මිනිස්සුන්ගේ ආදායම අපි කියමු උදාහරණයක් විදිහට අමියා වාහනයක් ගත්තා. මෙන්න මේ පුජ්‍යලේ. ඒ වගේ තොරතුරු ජාලයක් ඇත්තෙම තියෙන ආදායම දෙපාර්තමේන්තුවේ තොරතුරු මදිකමක් තියෙනවා. මෙන්න මේ තොරතුරු රැස් කරන ආයතනයක්, ඒ කියන්නේ ආදායම් බුද්ධි අධිකාරියක් පිහිටවීම තුලින් කිසිම කෙනෙකුට මම හිතන්නේ ලෝකේ කිසිම මේ වගේ ආයතනයක් පවතිනවා කියලා අපි ශ්‍රී ලංකාවෙන් පටන් ගන්න පුළුවන්. එහෙම පිහිටවීම තුලින් කිසිම මිනිහෙකුට කිසිම පුජ්‍යලයකට බදු දැලට බදු දැල තුලින් රිංගලා යන්න නැත්තම් බදු දැලෙන් හැරීමට අවස්ථාවක් නැතුව යනවා. මෙන්න මේ වගේ ක්‍රියා දෙකක් පිළිවෙලක් සකස් කරන්න ඕන. ඒ වගේම පොඩ්ඩක් බදා කරන්න. දැන් ඔය දෙක හදවුවට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙනවා කියලා හිතමුකෝ අපි. එතකොට සමාජයේ කතා වෙන දෙයක් ඉහළ තලයේ අපි අවංකවම කතා කරන්න ඕන මේ වෙලාවේ ඉන්දික මහත්මයා. හරිද? අපි ආශ්‍රය කරන අපි කතා කරන පෞද්ගලික අංශයේම ව්‍යවසායකයෝ ඒ ආයතනවල වැඩ කරන ඉහළ තලයේ කට්ටිය කියන කතන්දර තමයි ආදායම් බදු නිලධාරීන්ගේ ආක්‍රමණිකතා තියෙනවායි කියන එක. ඒ කට්ටියත් මේකට සම්බන්ධයි කියන එක. ඔක්කොම නෙමෙයි. යම්කිසි ප්‍රමාණයක්. නමුත් මේ ආයතන වලිමුත් ක්‍රියාත්මක කරවුවට පස්සේ මේ අයත් මේ අවංකභාවයෙන් වැඩ නොකර මේ වංක විදියට රටට ආදරයක්, ජනතාවට ආදරයක්, රජයට ආදරයක්, රටේ සංවර්ධනයට කිසිම ආදරයක් නැති පිරිසක් විදියට වැඩ කරන්න ගත්තොත් මමත්වයේම කෑදරකම පිරිවරාගෙන මේ අනිකුත් දේශපාලනය කරා වගේ කරොත් මේක කඩා වැටෙන්න ඕනේ. ඒක කොහොමද අපි පාලනය කරන්නේ? මහින්ද මේකදී ඇත්තෙන්ම අපි බලන්න ඕනේ දැනට ආදායම් බදු නිලධාරීන් විගණනයට ලක් කරනවාද කියන එක අපි පොඩ්ඩක් බලන්න ඕනේ මහින්ද. ආදායම් බදු නිලධාරියෙකුට බලය දීලා තියෙනවා Tamanට දීලා තියෙන ෆයිල් වල බදු රැස් කිරීම කටයුතු කරන්න. මෙතනදී කරන්න තියෙන එකම දේ විගණන දෙපාර්තමේන්තුව බලවත් කරන්න. විගණන දෙපාර්තමේන්තුවට අවශ්‍ය රිසෝසස් ටික, හියුමන් රිසෝසස් ටික හරියට දෙන්න ඕනේ. එහෙම දීලා ආදායම් බදු නිලධාරීන් බදු එකතු කරන කාර්ය සිදු කරාට පසුව ඔවුන් නිවැරදි ආකාරයෙන් එය සිදු කරාද යන්න නැවත ඔඩිටර් ජෙනරාල් විසින් විගණනයට පත් කරන්න. විගණනයට භාජනය කරන්න ඕනේ. විගණනයට භාජනය කිරීම තුලින් මහින්ද කිසිම කෙනෙකුට මේ වගේ රිංගල යන්න බෑ. ඒකට මේක එකිනෙකට බැඳුණු ක්‍රමවේදයක් තුලින් රටේ ආදායම තහවුරු වෙනවා. දැන් උදාහරණයක් බලන්න. ඔයා කමිෂනර් කෙනෙක්. ඔයා ඩිපියුටි කමිෂනර් කෙනෙක්. ඔයාට තියෙනවා යම්කිසි ෆයිල් ප්‍රමාණයක්. එහෙම නැත්නම් උදාහරණයකට ඔයා යම්කිසි ව්‍යාපාර ප්‍රමාණයක් ඔයා බදු ආදායම එකතු කරගෙන බදු. ඔයා සමහර වෙලාවට බදු වංචා කරන ආදායම් බදු නිලධාරීන් නම් ඒ කට්ටියත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගෙන පහසුකම් ටික අරගෙන යම්කිසි බෙනිෆිට් අරගෙන බදු අඩුවෙන් සඳහන් කරලා රජයට අඩු ආදායමක් පෙන්නනවා. හැබැයි මෙම බදු නිලධාරී කමිෂනර් ජෙනරාල් කියලා කියන්නේ ඩිපියුටි කමිෂනර් ජෙනරාල්ලා විගණනයට භාජනය කරන්න විගණන දෙපාර්තමේන්තුවෙන් කණ්ඩායමක් ඇවිල්ලා එම බදු ගණනය කිරීම ආකාරයෙන් නිවැරදිද අඩුවෙන් බදු ගණනය කරලා තියනවද කියලා විගණනයට භාජනය කරොත් අනිවාර්යයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? වක්‍රාකාරයෙන් මාක නවතිනවා. වක්‍රාකාරයෙන් මෙයාලගේ කරනවා නම් කිසියම් දෙයක් එහෙම කරනවා කියලා හිතනවා නම් ඒක නතර වෙනවා. ඉතින් අන්න ඒ වගේ එකිනෙකට බැඳුනා වූ ක්‍රමවේදයක් අනුගමනය කළොත් පැහැදිලි
රාජ්‍ය බදු යන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා අපේ විශ්වාසයමයි. බොහොම හොඳයි. අවසාන ඵලය කුමක්ද ඉන්දික මේ සියලු දේවල් වල? රටේ මහජනතාවගේ සුභසිද්ධිය. නේද? අපේ රටේ ඔව්. ඉන්න පුරවැසියා, ඉපදෙන දරුවා, වැඩෙන දරුවා, තරුණ දරුවා, මැදිවිය දරුවා, නේද? මැදිවියට ආපු දරුවෙක් නේ ඉන්නේ. නේද? වයසට යන දරුවා. අපි එහෙම කතා කරන්නේ වයසට යන සීයා නෙමෙයි. වයසට යන දරුවා මැරෙන්න ඉන්න ළඟ දරුවා බලා ගැනීමනේ රජයක් කරන්නේ ඉන්දික මේ රටවල් වල අපි දැකලා තියෙනවනේ ඇඩ්වාන්ස් රටවල් වල මේ සියලු දෙනාම දරුවෝ ආදියට සලකන්නේ වයසට ගියත් දරුවෝ විදියට සලකන්නේ මේ සඳහා රජයේ යාන්ත්‍රණය හදලා තියෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය රජයේ ව්‍යාපාර නොකරන නිසා රජය බදු වලින් තමයි යැපෙන්නේ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ සියලුම අවදියේ ඉන්න දරුවාට වගකීමක් තියෙනවා Tamanට ගැළපෙන ආකාරයේ ඒ වගකීම රජය වෙනුවෙන් ඉටු කරන්න. හැබැයි රජයට වගකීමක් තියෙනවා මේ ලබා ගන්නා බදු සර්ව සාධාරණ විදියට පාවිච්චි කරනවා වගේම නාස්තියවම කරමින් හොරකම් නොකරමින් තමන්ගේ මඩිය තර කරගන්නා විදියට වැඩ නොකර රටේ සුභසිද්ධිය වෙලා සඳහාම යොදා ගන්නා විදියට. අපි හිතනවා දැන් මේ කාල සීමාව තුල සිදුවන සිදුවීම් දැක්කම මේ අපි කතා කරපු ක්‍රොස් චෙක් වීම දැන් සිදුවීමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මේ කරුණු කාරණා සවන් දෙන කිසිම කෙනෙක් වේ නම් මේ සම්බන්ධව වඩා විචක්ෂණශීලීව කටයුතු කරයි කියන එක අපි හිතනවා වගේම අපි සහ අදාළ බලධාරීන් දැනුවත් කරයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ඉන්දික. ඊටාම හරවත් කතාවක් සම්බන්ධ වුණේ අද අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අයබෝවන්.